කොහෙද ඉන්නේ පොරගේ වාඩිය තියෙන්නේ කොහෙද අරව මේ මොකුත් හොයාගන්න. ටෝච් වල පොඩි දෝෂයක් තියෙනවා. මේ බල්බ් එක ඉස්සරහට යාළුවනේ අදත් තරන් ආවා අංකුරු විජේ මාමගේ සුපිරිම කතාවක්. වැඩිවැල් වට අරන් ඕනේ කතාවට යන්න. මෙහෙමයි. ඔන්න දවසක් අංකුරු විජේ මාමා යනවලු පොර හේන් ඒ කියන්නේ කුඹුරු වැඩ හේන් කරන සුපිරි ගොවියෙක්. හරිද? ඉතින් දවසක් යනවලු කුඹුරට යන්න එදා මිනිහට රෑ වෙනවලු. රෑ වෙනවලු. ඉතින් ඔන්න රෑ වෙච්ච එකත් එක්ක ටෝච් එකකුත් අරන් ඒ දවස්වල ඉතින් තිබුණා කියන්නේ අර දැන් ඔය අපේ දැන් මේ කාලේ වගේ ටෝච් නෙමෙයි ඒ කාලේ තිබුණා කියන්නේ අර ඉස්සරහට පොඩි බල්බ් එකක් දාලා බැටරි කෑලි 3ක් විතර දාලා මෙහෙම ගහගෙන යන ටෝච් එකක්. හරිද? අර මෙයාගේ සින්දුවේ එහෙම තියෙන්නේ අර ලන්තෑරුමට හුලං ගහපු කාලේ ඒ වගේ කාලේ අර බැටරි දාන ටෝච් එකක් තමයි තිබිලා තියෙන්නේ. ඉතින් මේ ටෝච් එක අරන් යනකොට ඔය ටෝච් වල පොඩි දෝෂයක් තියෙනවා. මේ බල්බ් එක ඉස්සරහා තියෙන බල්බ් එක පිච්චෙනවා. පොඩක් බැටරි කරන්ට් එක වැඩි වෙච්ච ගමන් පොඩක් එහෙම වෙච්ච ගමන් බල්බ් එක පිච්චෙනවා. බල්බ් එක පිච්චුන ගමන් සෝරි තමයි පට්ට කරුවලේ කරගන්න දෙයක් නැහැ. අතේ බල්බ් එකක් තිබ්බේ නැත්නම් කරුවලේම තමයි. ඉතින් ඔන්න අඟුරු විජේ මාමා යනවලු. යනකොට පොරගේ ටෝච් එකේ බල්බ් එක පිච්චෙනවා මගදී. හරි. දැන් ඔන්න යනවා කරුවලේම යනවා. දැන් පට්ට කරුවලයි හෙමින් යනවා. එහෙන් මෙහෙන් අත්තපත ගගා අර එහෙන් මෙහෙන් අල්ලගෙන බොහොම අමාරුවෙන් ওই ඡායාවට පේන ගානේ හෙමීහිට මෑන් යනවා හේනට. හේනට යනකොට දැන් ගිහිල්ලා දැන් පොරට දැන් හොයාගන්නත් බෑ. පොර කොහෙද ඉන්නේ පොරගේ වාඩිය තියෙන්නේ කොහෙද අරව මේ මොකුත් හොයාගන්න බෑ. පට්ට කරුවලයි කරගන්න දෙයක් නෑ. මෑන් කරනවා හිමීට හොය මෙහෙම යනකොට හම්බ වෙනවා පොරට ගහක්. පොර ඉතින් ගහ මුල ඉන්න කල්පනා කරගෙන ඉන්නකොට මේ අලින්ගේ සද්ද අරව මේවා ඇහෙනවා. පොර පොඩ්ඩක් බය වෙනවා. හරි. ඊට පස්සේ බය වෙච්ච ගමන් පොර කරන්නේ මොකද්ද? හිමීට අර අහුවෙච්ච ගහ තියෙනවනේ. ගහට නගිනවලු පොර හිමීට. ගහට නැගලා ඔන්න දැන් රෑ ඉන්නකොට දැන් බඩගිනි හැදෙනවා. පොරගේ පවුල බත් එකක් බැඳලා දීලාලු. ඉතින් බත් එකත් ලිහාගෙන ගහ උඩට වෙලා වාඩි වෙලා කකුල් දෙක මෙහෙම පල්ලෙහාට දාගෙන ආතල් එක මෙහෙම ඇලට එකක් දාගෙන හරි බත් එක කෑවා. බත් එක කාලා දැන් ඉතින් ඉන්නකොට පොඩි උලම් පාරක් එහෙම පොඩ ලාවට එනවා. දැන් පොරට දැනෙනවා. පොරට දැන් දැනෙනවලු නිකන් පොඩ්ඩක් නිකන් සද්දයක් ඇහෙනවා නිකන් වටින් පිටින් පොඩ සල ගාලා වගේ නිකන් අමුතුම සද්දයක් නිකන් මොනවා හරි හෙල්ලෙනවා වගේ කොළ හෙල්ලෙනවා වගේ පොඩ්ඩක් ඉතින් ඇහෙනවා. නෑ උලන් නෑ මොකක් හරි සද්දයක් වෙන්න ඇති කියලා හිටියලු. එතකොට ටිකක් කරනවා මෙහෙම නිකන් මොනවා හරි මෙහෙම නිකන් පොඩ්ඩක් ඇඟේ නිකන් දැවටිලා වගේ මොනවා හරි යනවා වගේ ගෑවෙනවා වගේ සීන් එකක් පොරට ඉතින් දැනෙනවලු. පොර ඉතින් වැඩි ගණන් ගත්තේ නැල්ලු. කෝක වෙතත් ඔය මොනවා හරි කමන්නේ කොහොම හරි එලි වෙනකන් ඉන්න ඕනේ. නැත්තම් දැන් ගෙදර යන්න විදියකුත් නැහැ මොකුත් කරගන්න විදියකුත් නැහැ. ටෝච් එකේ බල්බ් එකක් ගිහිල්ලා ඔක්කොම සීන් නබ්ලික් වෙලා තියෙන වෙලාව ඉතින් ඔන්න හිත හදාගෙන ඉන්න පොර ඉඳලා උදේම දැන් නිින්ද ගියාලු ගහ උඩම. නිින්ද ගියාලු උදේම ඇහැරුණාලු. උදේම ඇහැරලා ඉතින් පොඩ්ඩක් මෙහෙම අම්මට සිරි වටපිට බලද්දි පොර නැගලා ඉඳලා තියෙනවා කියන්නේ මේ මිරිස් ගහක තමයි ඉඳලා තියෙන්නේ. පොර රෑ නැගලා තියෙනවා කියන්නේ මිරිස් ගහකලු මිරිස් ගහට නැගලා මේ මිරිස් කරල් එහෙම තමයි අර සලසල ගාලා ඇහිලා තියෙන්නේ. පොඩ්ඩක් ඇඟේ ගෑවිලා තියෙන්නේ. ඉතින් ඇත්තට මොනවාද නැද්ද කියන්න දන්නේ අඟුරු විජේ මාමගෙන් තමයි අහලා බලන්න තියෙන්නේ. ඔන්න ඔකයි කතාව. ඉතින් අදට ගිහිල්ලා එන්නම්. හෙටත් එනවා අඟුරු විජේ මාමගේ සුපිරි කතාවක් අරගෙන. ජය වේවා.